ඔයා 2025 තාක්ෂණ වේදයෙන් උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දරුවෙක් නම් ඔයා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. මම ඔයාගෙන් පොඩි ප්‍රශ්න කීපයක් අහනවා පුතේ. පළවෙනියටම අහනවා ඔයාට SFT කියන සබ්ජෙක්ට් එකේ පුළුවන් පාඩම් මොනවද? බැරි පාඩම් මොනවද? ඔයාට ඒ ගැන අවබෝධයක් තියෙනවද? දෙවෙනි ප්‍රශ්නේ. ඔයාට පුළුවන් පාඩම් වලින් විභාග ප්‍රශ්නයක් දුන්නාම ඒකට උත්තර ලියන්න පුළුවන්ද? තියරි කරුණු පුළුවන් වෙන්න පුළුවන්. මං අහන්නේ තියරි කරුණු ගලපලා විභාග ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන්ද? මේ වෙනකොට SFT වල පේපර් කීයකට ඔයා උත්තර ලියලා තියෙනවද? ඒ ලියපු පේපර් වල ලකුණු වැඩි වෙන්නෙම නැද්ද? ඊටාම සරල ප්‍රශ්න තුනකින් තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. එතකොට ඔය අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයාට මේකේ පුළුවන් පාඩම් මොනවද බැරි පාඩම් මොනවද? ඊළඟට ඒ පුළුවන් පාඩම් වලින් විභාගෙට උත්තරයක් ලියා ගන්න පුළුවන්ද? ඊළඟට පේපර් කොච්චරක් ලියලා තියෙනවද? ඒවැ ලකුණු කොහොමද? ඔය ඔක්කොම අහපු ප්‍රශ්න වලට උත්තර විදිහට මම වැඩපිළිවෙළවල් දෙකක් හදලා තියෙනවා. පළවෙනි එක තමයි මෙහෙමයි පුතේ. අපිට මේ සිලබස් එක පුළුවන්ද මේකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඒතර අපි දැනගන්න නම් අපි ඒ සඳහා මොනවා හරි ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දෙන්න ඕනේ. ඒක පේපර් එකක් වෙන්න පුළුවන්. එතකොට පළවෙනි වැඩපිළිවෙල යටතේ මම හදලා තියෙනවා. මේක විශේෂයෙන් කියන්න ඕනේ මේක මම හැම අවුරුද්දක් ගානෙම කරන වැඩක්. මගේ ෆිසිකල් ක්ලාසස් එන සහ මගේ ඔන්ලයින් ක්ලාසස් එන දරුවෝ වෙනුවෙන් තමයි මම මේ වැඩේ කරන්නේ. එතකොට ඉෂාරසගේ පන්ති යනවා නම් සිලබස් එක දෙපාරක් ඉගෙන ගන්නවා කියන එක ළමයි දන්නවා. හරිද? හැබැයි මම මෙතෙන්දී මගේ පන්ති නොයන විෂය හරියට අල්ලගත්තේ නැති ඔයාලා හැමෝම වෙනුවෙන් මේ වැඩේ කරන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. මුලින්ම මේ බෝඩ් එකේ දාලා තියෙන පාඩම් පහ ඔයාලට පේනවනේ. මේක හොඳ පාඩම් පහක්. අපේ සිලබස් එක ඇතුලේ තියෙන හොඳ පාඩම් පහක්. එතකොට මේ පාඩම් පහ මම පේපර් මගින් සාකච්ඡා කරනවා. එතකොට ඔයාට තේරෙනවා ඔයා මේ පාඩම් පහ තියරි රිවිෂන් හැම තැනම ගිහිල්ලා ඉගෙන ගත්තද? ඉගෙන ගත්තේවට උත්තර ලියන්න පුළුවන්ද? ලකුණු කොහොමද එන්නේ? මම අහපු ප්‍රශ්න තුනටම උත්තරේ තියෙනවා. එතකොට පේපර් 10කින් තමයි මම මේ වැඩේ ස්ටාර්ට් කරන්න පටන් ගන්නෙ. එතකොට මේ වැඩේ අරමුණ තමයි ළමයාට සිලබස් එක පුළුවන්ද බැයිද කියලා ළමයාටම තේරෙනවා. ළමයාට ඉගෙනගත්ත තියරි වලින් ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන්ද බැයිද කියන එක ළමයාටම තේරෙනවා. ඊළඟට කොහොමද පේපර් එක අඩු මට්ටමේ ඉඳලා වැඩි මට්ටමකට ලකුණු ගන්නේ කියන එක ළමයාට තේරෙනවා. ඒ අහපු ප්‍රශ්න තුනට උත්තරේ තමයි මේ මම වැඩපිළිවෙලකින් සූදානම් කරලා තියෙන්නේ. එතකොට මේකෙදි විශේෂම දේ තමයි මෙතනදී පුතේ අපි මේ වැඩේ කරන්නේ මෙහෙම. දැන් මම පේපර් එකක් සාකච්ඡා කරනවා පේපර් එකට උත්තරේ මේකයි කියලා එහෙම ඉවර කරන්නේ මේක විවරණ සහිත වැඩපිළිවෙලක්. එතකොට අපි ගිය අවුරුද්දේ 24ටත් ලොකු විවරණ වැඩපිළිවෙලක් කරා. විවරණයක් කියන්නේ මෙහෙමයි සරලව කිව්වොත්. දැන් හිතන්න කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා කියලා. පළවෙනි පාඩම තාපේනේ. තාපෙන් කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. එතකොට මේ කෙටි ප්‍රශ්න 10ෙදී මම ඔයාට දෙනවා ඒ කියන්නේ තාපයෙන් කෙටි ප්‍රශ්න 10 ගානේ පේපර් දෙකක්. මුළු තාපයම ආවරණය වෙන්න. එතකොට එතෙන්දී මුළු සිලබස් එකම තියෙනවනේ තාපේ පාඩමේ. ඒකේ ප්‍රශ්නකට උත්තර ලියනවා. එතකොට උත්තර පහෙන් එකක් හරියනවා. හරි උත්තරේ එන්නේ කොහොමද කියන එක ගානක් නම් ඒ විදිහට හදලා පෙන්නනවා. තියරි කරුණු නම් තියරි කරුණු වලින් හරි උත්තරේ ගලපන විදිහ කියලා දෙනවා. සහ එකක් හරියනකොට හතරක් වරදිනවනේ. ඒ හතර වරදින්නේ කොහොමද? මොන හේතු මතද වරදින්නේ කියන එක විග්‍රහ කරනවා. සරල විදිහින් පාඩම ආයි ඉගෙනනවා. හරිද? අර තියරි පන්තියක 2027 පොඩි එකෙක්ට උගන්වනවා වගේ කිවි සැරේ උගන්වන්නේ නේ. හැබැයි ඔයා ඉගෙන ගත්ත ළමෙක් ඒ හින්දා වාට මේව මතක් කරගෙන යනවා. ඒතර ඔයා මගේ පන්ති ආපු ළමෙක් නම් කොහොමත් උගන්වලා තියෙන්නේ. පිට පන්තියකට ගිහින් මේ වැඩේට සම්බන්ධ වෙන දරුවෙක්ට උනත් ඔයාට ඒ පන්තියෙන් ඉගෙන ගත්ත දේවල් මතක් වෙයි. ඊළඟ එක. ඔයාට ඒ පන්තියෙන් ගියව මතක් වෙන්නේම නැත්තම් ඔයා ඒ පන්ති ඉගෙනගෙන නැහැ නේ. එක පන්ති උගන්වලා නැහැ එක්ක ඔයා ඉගෙන ගන්න නැහැ. එතකොට ඔයාට කරන්න තියෙන වැඩපිළිවෙල තමයි ඒකටත් මම විසඳුමක් හදලා තියෙනවා. මොකද කවුරු හරි ළමෙක් මේ වැඩෙන් පාස් වෙනවා නම් ඒක තමයි අපිට දෙන්න පුළුවන් උපරිම දේ ළමයට. ඒ හින්දා 2025 රිවිෂන් එක ආරම්භ වෙනවා. මේ රිවිෂන් එක නෙවෙයි මේ රිවිෂන් එකේ පළවෙනි ස්ටෙප් එක. ළමයාට රිවිෂන් එන්න ඕනේද නැද්ද කියන එක ළමයා තේරුම් ගන්න වැඩපිළිවෙල. හරි. රිවිෂන් එක ආරම්භ වෙනවා. රිවිෂන් එක සතියට දවස් දෙකක් ඔන්ලයින් හරහා තමයි සම්පූර්ණයෙන්ම වැඩේ වෙන්නේ. ෆිසිකල් රිවිෂන් පටන් අරන් ඉවරයි. එතකොට ඔයාට බැරි දේවල් හැම එකක්ම පාඩම් ටික ඔක්කොම තියරිත් එක්ක අල්ල ගන්න පුළුවන්. සරලව කිව්වොත් දැන් අන්තිම මාස 6ට එනකම් පන්ති කට් කරපු, වල බැහැපු,
යාළුවන්ගේ ගෙවල් වල ඇවිදපු පාඩම් නොකරපු හැම එකෙට්ටම ගොඩ යනවා නම් ගොඩ යන්න තියෙන අන්තිම මාස 6 වැඩපිළිවෙල මේක. එතකොට රිවිෂන් එකට එන්නේ දෙවනියට පළවෙනියට මේ පාඩම් පහෙන් පේපර් 10ක් ඔන්ලයින් කරනවා. හරි. ඒකෙන් පළවෙනි පේපර් එක මේ වෙනකොටත් මම ගෲප් එකට දාලා තාම සාකච්ඡාව ආරම්භ කරේ නැහැ. එතකොට මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න ඕන නම් මේකත් එක්ක මේ YouTube වීඩියෝ එකක් නම් ඔයා බලන්නේ මේ වෙලාවේ. ඕකේ description එකට ගිහිල්ලා බලන්න group link එක ඒකේ දාලා ඇති. ඔයා Facebook වීඩියෝ එකක් විදිහට නම් මේක දකින්නේ මේකේ උඩ description එකේ දාලා ඇති group එකේ link එක. group එකට අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඒ group එකට තමයි මම paper එක දාන්නේ. ඔයා ලියන්න ගන්නවා. අදාළ කාල සීමාවක් දීලා මම මේකේ විවරණය පටන් ගන්නවා. මේ paper 10 ඉවරනකොට ඔයාට තේරෙනවා ඔයා ඉගෙන ගත්තේ මොනවද නැත්තේ මොනවද? ඔයාට A level එකට තව කොච්චර සූදානම් වෙන්න ඕනේද? ඒ ඕන ප්‍රමාණෙත් එක්ක අපි රිවිෂන් එකේදී ඉස්සරහට ටික හදාගෙන යමු. ඉතින් මම හිතනවා දැන් ලොකු අවබෝධයක් එන්නේ නැති කියලා පළවෙනියටම ස්ටාර්ට් කරන්නේ මේ වැඩපිළිවෙල. මේක සියලු දෙනාටම ෆ්‍රී. මම කිව්ව කලිනුත් තියරි ළමයින්ට සහ මගේ පන්තියන ළමයින්ට සූදානම් කරපු වැඩපිළිවෙලක් සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට description එකේ නැත්නම් වීඩියෝ එකේ දාලා තියෙන WhatsApp බටන් එක ක්ලික් කරලා ඒ හරහා දැනගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ පතනවා. තව මාස 6ක කාල සීමාවක් තියෙන්නේ. මේකේ Tamanට පුළුවන් උපරිමෙන් මේ වැඩේ කරලා අපේ උදව් උපරිමෙන්ම අරගෙන විශ්වවිද්‍යාලයකට යන්න සූදානම් වෙන්න.